දැන් මේ ආණ්ඩුව ලබා දෙන මේ සහනවලට විශාල මුදලක් අවශ්‍යයි. ඒ වගේම අපිට ආරංචි යටිතල පහසුකම් වල පාඩුව විතරක් දල වශයෙන් ඇස්තමෙන්තු කරලා තියෙනවලු බිලියන 900ක් කිලිවරලා. හරිද? ඒතර විශාල මුදලක් අවශ්‍යයි. රටවල් වලින් ආධාර ලබා දෙනවා. හැබැයි පොඩි ගාණයි. බිලියන 900ක් කියලා කියන්නේ ඩොලර් බිලියන 3ක්. ඩොලර් මිලියන 3000ක්. දැන් ඔක්කොම එකතු වෙලා තියෙන විදියට මට තේරෙන විදියට අපි මාධ්‍යෙන් දැක්ක විදියට ඩොලර් මිලියන 20ක්වත් එකතු වෙලා නැහැ. 3000ක් අවශ්‍ය තැනට 20ක්වත් එකතු වෙලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ඒ යටිතල පහසුකම් වලට ඊළඟට මේ සහන ලබා දෙන්න 25000 50000 ලක්ෂ 50 ලක්ෂේ නේද කෝටි ගණන් දෙනවා කියලා තියෙනවනේ. ඒවට සල්ලි ඕනනේ ආණ්ඩුවට. අපි ඒකට තව රුපියල් බිලියන 10ක් මිලියන 10000ක් එකතු කරන ක්‍රමයක් මීට කලින් මම කියපු එකක් ආයි නැවත සාක්ෂි සහිතව මතක් කරන්න. හරිද? දැන් මේකට ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ලංකාවට මේ පොල් තෙල් ගේනකොට මේ වැට් එකයි මේ SSCL එකයි ගහන්න ඕන. හරිද? මේ කියන්නේ ලංකාවට මේ පිරිපහදු නොකළ පොල් තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා වෙළඳා මාකට් එකට දානකොට වැට් එක ගෙවන්න ඕන, සෙස් එක ගෙවන්න ඕන. පිරිපහදු කරපු ඒව ගෙනකොට එතනින්ම ගහනවා. ඒ නිසා පිරිපහදු නොකරලා ගේන කට්ටිය ගිය අවුරුදු ජනවාරි මාසේ ඉඳලා මේ බදු ගෙවන්නේ නැහැ. 20.5ක්. විශේෂයෙන්ම මම කියන්නම් මේ ගිය අවුරුද්දේ ඔවුන් මේ බදු නොගෙව ඉඳලා 2024 7 වෙනි මාසේ 31 වෙනිදා මේ එවකට මුදල් අමාත්‍යවරයාට ලියනවා මේ බදු වලට සහන ලබා දෙන්න කියලා. ඒ අනුව 31/7/2024 මෙන්න ලියුම. හොඳේ? මුදල් ආර්ථික ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් මේකෙන් යවනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට විමසීමක් කරලා මේ බදු මුදා හැරීමක් කරන්න පුළුවන්ද කියලා ඉවරලා. ඊට පස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒකට උත්තරයක් යවනවා 2024 8 වෙනි මාසේ 29 වෙනිදා. හරිද? යම්කිසි සමාගම් තුනක් ඉල්ලීමක් කරලා. එතකොට ඒ ආදායම් මේ බදු දෙපාර්තමේන්තුව මේ කියනවා therefore IRD is in a position that the අර කම්පන සමාගම් වල නම් දාලා කියන crude coconut oil to Sri Lanka and manufactures refined coconut oil as a process of manufacturing and supply of refined coconut oil liable to VAT with effect from the January 1st of January 2024. ජනවාරි 1 වෙනිදා ඉඳලා පිරිපහදු නොකරලා ලංකාවට ගෙනල්ලා මේ පිරිපහදු කරලා වෙළඳ පොළට දාන ඒවට 20.5ක් මම ගණන් ඉලක්කම් සහිතව මේක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරා. අද වෙනකොට බදු ගෙවන්න ඕන ඔවුන් මිලියන 10000ක් බිලියන 10කට වැඩිය. ඇත්ත වශයෙන්ම මම මේ පිළිබඳව 2025 ජනවාරි මාසේ 16 වෙනිදා මෙතන තිබිච්ච මාධ්‍ය හමුවේදී හෙළිදරව් කරා. ඊට පස්සේ ජනවාරි මාස 22 වෙනිදා පාර්ලිමේන්තුවේ මගේ කතාවේදී මම මේක පිළිබඳව හෙළිදරව් කරා. ඊළඟට පෙබරවාරි මාසේ 5 වෙනිදා අග්‍රාමාත්‍යතුමියගෙන් අහන ප්‍රශ්න වටේදී අග්‍රාමාත්‍යතුමියගෙන් විමසීමක් කරාම එතුමිය පැහැදිලිව කිව්වා මේ බදු ගෙවන්න ඕන බදු අය කරගන්නවා අනිවාර්යයෙන්ම කියලා ඉවරලා. හරිද? අද වෙනකම් මොකුත් වෙලා නැහැ. ඊට පස්සේ 2025 මාර්තු 19 වෙනිදා මගේ පාර්ලිමේන්තු කතාවේදී මාර්තු 21 වෙනිදා පාර්ලිමේන්තු කතාවේදී ඊළඟට ඔක්තෝබර් මාසේ 8 වෙනිදාත් මම මේක මතක් කරා. ඊළඟට වෙළඳ හා වාණිජ්‍ය අමාත්‍ය මේ කවුද වසන්ත සමරසිංහගෙනුත් මම මේක ගැන ප්‍රශ්නයක් ඇහුවා. අය කරගන්නකෝ. අද වෙනකන් අය කරගෙන නැහැ. මේක ඩීල් එකක්ද කියලා මට සැකයක් තියෙනවා. මේක ඩීල් එකක්ද කියලා මම ඊට පස්සේ මේ මෑතකදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමාට සියලු ඩොකියුමන්ට් එක යවුවා. දැන් මේක අය කරගන්න ඕන මේ වෙනකොට එස්ටිමේට් එක හදලා ඔවුන්ට නෝටිස් එක යවන්න ඕන. ඒක වෙලත් නැහැ. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ කියනවනේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව. ඒ හොරකම් කරන අය ඉන්නවා. ඒක පස්සේ අපි කතා කරමු. හරිද? ඒතකොට රුපියලක්වත් හොරකම් කරන්නේ නැත්නම් මේ රජයට අය විය යුතු බදු අය නොකරගන්නේ ඇයි? එක්කෝ මේගොල්ලෝ පරවත් අරමුදලට මේගොල්ලෝ උදව් කරලා තියෙනවද? එහෙම නැත්නම් කවුරු හරි ඇමතිවරයෙක් ඒගොල්ලන්ගේ සාක්කුවට දාගෙන ඉන්නවද? ඒ නිසා මේ ව්‍යවසන අවස්ථාවේදී ජනතාවට සහන ලබා දෙන්න රුපියල් මිලියන 10000ක් මේ බදු වංචාවෙන් පොල්තෙල් බදු වංචාවෙන් හොයාගන්න පුළුවන්. ඒ අපි අභියෝග කරන ආණ්ඩුවට පුළුවන් නම් ගන්න හැකි ඉක්මනින් කියන අභියෝගය අපි කරන්න කැමතියි. මොකද මට ප්‍රශ්නයක් තියෙනවා.
අගමැතිතුමිය අය කරගන්නවා කියලා වෙළඳ ඇමති අය කරගන්නවා කියලා ඉවරලා හරිද පිළි අරගෙන ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක මේ සමාගම් මේ වැට්ටෙක් ගෙවන ලයබල් කියලා ඉවරලා ලිඛිතව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙද්දි මේවා අය නොකර ගන්න මොන හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියන එක මම දන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන පිරිසිදුයි නම් හොරකම් කරන්නේ නැත්නම් කාගේවත් සාක්කුවට වැටෙන්නේ නැත්නම් මේක අය කරගන්න කියලා අය කරගෙන ඒකෙන් ජනතාවට සහන ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.